මම සිතනට දාරා මම Java Institute එකේ second level student කෙනෙක්. මේ වීඩියෝ එකෙන් මම present කරන්න යන්නේ React Native assignment එකට develop කරපු chat application එක. chat application එක develop කරනකොට use කරලා තියෙන main technologies මොනවාද කියලා දැන් අපි බලමු. front end එක develop කරන්න React Native framework එක සහ Native Bit framework එක use කරලා තියෙනවා. ඒ වගේම back end එක Java programming language එකෙන් program කරලා තියෙනවා. MySQL database එකත් එක්ක interact වෙන්න Hibernate framework එක use කරලා තියෙනවා. දැන් අපි බලමු app එක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම app එකේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ splash screen එකක්. ඊට පස්සේ navigate වෙන්නේ account creation screen එක. මේ screen එකේදී user කෙනෙක්ට පුළුවන් එයාලගේ account එකේ first name එක සහ last name එක enter කරන්න. මේ හැම field එකක්ම validate කරලා තියෙන නිසා මේවට data fill කරන්නේ නැතුව ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. දැන් අපි බලමු මේවට data add කරන්නේ නැතුව ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. first name is required කියලා අපිට warning එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මම last name එක add කරන්නේ නැතුව next step කරනවා. එතකොට අපිට last name is required කියලා warning එකක් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට first name එක සහ last name එක add කරලා තියෙනවා. දැන් අපිට පුළුවන් next step කරන්න. ඊළඟට අපිට navigate වෙලා තියෙන්නේ contact screen එකට. contact screen එකේදී register වෙන user එක පුළුවන් එයාගේ country එක select කරලා country එකට අදාළ country code එක සහ country code එක නැතුව phone number එක enter කරන්න. මෙතනදී මම default select කරලා තියෙන ශ්‍රී ලංකාව කියන country එක. අපිට පුළුවන් flag icon එක click කරලා මේ country pick එකෙන් ඕන country එකක් pick කරගන්න. ඒ වගේම අපිට අවශ්‍ය country එක search කරගන්නත් පුළුවන්. මම මේ විදිහට Australia select කරගෙන තියෙනවා. දැන් අපි බලමු country code එක විතරක් තියෙද්දි අපිට next step එකට යන්න දෙනවද කියලා. අපිට contact number is required කියලා warning එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු invalid number එකක් enter කරලා අපිට next step එකට යන්න දෙනවද කියලා. enter a valid contact number කියලා අපිට warning එකක් බලා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් valid number එකක් enter කරගන්න. මම දැන් valid number එකක් type කරගත්තා. අපි බලමු next step එකට ගිහිල්ලා. මේ step එකේදී අපිට කරන්න තියෙන්නේ profile picture එකක් select කරන එක. අපිට පුළුවන් මෙතන තියෙන avatars වලින් එකක් හරි අපි කැමති image එකක් අපේ gallery එකකින් හරි choose කරන්න. gallery එකකින් image එකක් add කරනවා නම් අපිට පුළුවන් image picker එක tap කරන්න. එතකොට අපේ gallery එක open වෙනවා. අපිට පුළුවන් gallery එකෙන් අපිට අවශ්‍ය image එක select කරලා මෙතනට add කරගන්න. මම මේ විදිහට gallery එකේ තිබිච්ච image එකක් add කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් account එක create කරන්න. account එක create වුණාට පස්සේ අපිව navigate වෙන්නේ home screen එකට. home screen එකේ දැනට අපිට කිසිම chat එකක් වෙන්නන්නේ නැහැ. අපි new user කෙනෙක් නිසා. අපිට අලුත් chat එකක් start කරන්න ඕන නම් අපිට පුළුවන් chat icon එක click කරන්න. ඊළඟට අපිව navigate වෙලා තියෙන්නේ contact list එක තියෙන screen එකට. දැනට අපේ contact list එකේ කිසිම contact එකක් නැති නිසා තමයි මේ විදිහට zero contacts කියලා පෙන්නන්නේ. new contact එකක් add කරනකොට අපිට පුළුවන් new contact click කරන්න. අපිට පුළුවන් contact එකට අදාළ first name එක last name එක phone number එක සහ country code එක add කරන්න. මේ fields වල data fill කරන්න නැතුව අපිට බෑ contact එකක් add කරන්න. අපිට මේ විදිහට warnings බලා ගන්න පුළුවන්. මම මේ විදිහට අපේ app එකේ දැනට register වෙලා නැති user කෙනෙක්ගේ number එකක් type කරගෙන තියෙනවා. දැන් අපි බලමු අපිට මේ contact එක save කරගන්න පුළුවන්ද කියලා. මොකද අපිට user කෙනෙක් විදිහට register කරන්න දෙන්නේ දැනට bubble app එක use කරන user කෙනෙක්ගේ number එකක් විතරයි. දැන් අපි බලමු මේ details අපිට save කරගන්න පුළුවන්ද කියලා. අපිට මේ විදිහට warning එකක් ඇවිල්ලා අපිව navigate වෙනවා contact list එක තියෙන screen එකට. මම මේ විදිහට register වෙලා ඉන්න user කෙනෙක්ගේ number එකක් සහ name එකක් add කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මේ contact එක save කරගන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපි contact එකක් විදිහට add කරපු user මේ විදිහට list එකේ ඉන්නවා. දැන් අපිට පුළුවන් මේ contact එක tap කරලා මේ contact එකත් එක්ක chat එකක් start කරන්න. දැන් මම මගේ අනිත් device එකකින් අපි chat කරන්න යන user විදිහට log වෙන්නයි යන්නේ. sign in එකට ආවට පස්සේ අපිට පුළුවන් country code එක සහ phone number එක add කරගන්න. දැන් අපිට පුළුවන් home screen එකට navigate වෙන්න. දැන් මම තර්ක කියන user විදිහට log වෙලා තමයි ඉන්නේ. දැන් අපිට පුළුවන් chat එක start කරන්න. දැන් මේ users දෙන්නම app එකට log වෙලා ඉන්න නිසා user ගේ status එක අපිට online විදිහට පේනවා. දැන් අපි බලමු මේ userට message එකක් send කරන්න කොහොමද කියලා. මම මේ විදිහට message එකක් type කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් send button එක click කරන්න. මේ users දෙන්නම online ඉන්න නිසා අපිට බලා ගන්න පුළුවන් message එක delivered අවස්ථාවේ තියෙනවා. ඒක නිසා තමයි tick mark දෙකක් වැටලා තියෙන්නේ. දැන් තර්ක කියන user බලා ගන්න පුළුවන් මායා කියන user වල තියෙන message එක ඒක unread message එකක් විදියට home screen එකේ display වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මායාගේ chat එක open කරන්න. එතකොට මායාට බලා ගන්න පුළුවන් අපි message එක seen කරා කියලා. මේක real time update වෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මම hey කියලා යවපු message එක
අනිත් යුසර් සීන් කරලා තියෙනවා සහ එයාගේ ස්ක්‍රීන් එකේ එවෙලෙම මැසේජ් එක අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට යූසර්ස්ලා අතර රියල් ටයිම් chat කරන්න පුළුවන්. මැසේජස් කිහිපයක් සෙන්ඩ් කරලා බලමු. දැන් අපි තර්ක කියන යූසර්ගේ හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු. අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට හෝම් ස්ක්‍රීන් එක අප්ඩේට් වෙලා තියෙනවා. ඒ වගේම අපිට අදාපු මැසේජස් කලින් ආපු මැසේජස් වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මොන හරි chat එකක් සර්ච් කරලා ගන්න ඕන නම් අපිට පුළුවන් සර්ච් බාර් එකේ මේ විදිහට ටයිප් කරන්න. එතකොට අපිට අදාළ chat එක මේ විදිහට sort කරලා ගන්න පුළුවන්. my කියන යූසර්ගේ හෝම් ස්ක්‍රීන් එකත් අප්ඩේට් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම හෝම් ස්ක්‍රීන් එකට ගියාම ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් status කියන ටැබ් එක. මේ status ටැබ් එකේදී අපිට users add කරලා තියෙන status බලා ගන්න පුළුවන්. polls කියන ටැබ් එක. polls කියන ටැබ් එකේදී අපිට ඇවිල්ලා තියෙන polls මොනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම හෝම් ස්ක්‍රීන් එකේ header එකේ dot තුනක් තියෙනවා. අපිට පුළුවන් ඒක ක්ලික් කරන්න. එතකොට අපිට මේ වගේ මොඩල් එකක් ඕපන් වෙනවා. මේකේ ඔප්ෂන්ස් තුනක් තියෙනවා. අපි මුලින්ම බලමු settings option එකට ගිහිල්ලා settings screen එක අපිට මේ වගේ තමයි display වෙන්නේ. settings screen එකේදී අපිට දැනට කරන්න පුළුවන් වෙන්නේ theme එක change කරන එක විතරයි. අපිට දැනට dark mode එකට theme එක change කර ගන්න පුළුවන්. ඒ වගේම system theme එකට theme එක add කර ගන්න පුළුවන්. මේ විදිහට light mode dark mode අපිට වෙනස් කරලා add කර ගන්න පුළුවන්. අනිත් ඒවා add කරලා තියෙන්නේ future enhancements විදිහට. දැන් අපි බලමු ඊළඟ option එක විදිහට my profile කියන එක tap කරලා my profile tap කරාට පස්සේ අපේ profile screen එකට navigate වෙනවා. මේ screen එකේදී අපිට profile එකට අදාළ details බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු කොහොමද profile image එක change කරන්නේ කියලා. දැනට අපේ profile image එක ළඟ තියෙන camera icon එක click කරාට පස්සේ අපිට පුළුවන් gallery එක open කරගන්න. gallery එකෙන් අපිට පුළුවන් අපි කැමති image එකක් මේ විදිහට select කරලා profile image එක විදිහට ඒක add කරගන්න. profile image එක add වුණාට පස්සේ අපිට මේ වගේ notification එකක් බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි profile image එක අප්ඩේට් කරන්නේ. දැන් අපි ආපහු home screen එකට යමු. ඊළඟ option එක විදිහට අපිට තියෙනවා logout option එක. අපිට logout click කරාට පස්සේ මේ විදිහට account එකෙන් logout වෙන්න පුළුවන්. logout වුණාට පස්සේ create account screen එකට තමයි navigate වෙන්නේ. මෙතනදී අපිට sign in click කරලා ආපහු අපේ account එකට sign in වෙන්න පුළුවන්. sign in වෙනකොට country code එක සහ phone number එක add කරලා sign in වුණාට පස්සේ home screen එකට මේ විදිහට navigate වෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ Bubble application එක වැඩ කරන්නේ.